මෙතන නාන්නම ඕනේ තැන. දැන් මේ ගුහාවක් තියෙනවා. නගර බලන්න. මේ ඇවිල්ලා බෝධිලිමා කියලා කියන්නේ. good morning guys. අපි මේ පාර මේ කන්නලිය පැත්තට ඇවිල්ලා ඉන්නේ. දැන් අද අපි කිලෝමීටර්ස් 7-8ක වගේ වෝක් එකක් යන්න හදන 3 hours වගේ යන වැඩේට. අපි හයිවේ ඇවිල්ලා හයිවේ එකෙන් ඉතින් එක්සිට් වෙලා පැය කමාරක් වගේ වතුරට ආවොත් කන්නලිය ෆොරස්ට් රිසර්ව් එකේ තමයි ඊරෑ නැවතුනේ. දැන් අද අපි බලාපොරොත්තු වෙනවා කන්නලිය ෆොරස්ට් එකට එන්ටර් වෙන්න. දැන් මෙතන ඉඳන් මීටර් 500ක් වගේ වෝක් එකක් තියෙනවා එන්ට්‍රන්ස් එකට. ඉතින් පස්සේ පැය 3ක රවුට් එකක් තියෙනවා අපිට කවර් කරන්න. දැන් 8ට විතර ඇති. අපි බලාපොරොත්තු වෙනවා 11:00 වෙද්දි කම්ප්ලීට් කරලා එන්න. මේ අපි නවතින තැනත් හොඳයි. ෆොරස්ට් රිසර්ව් එක කියලා විතර තැන. කැම එහෙමත් හොඳයි. ලංකාවේ විදිහට ඔක්කොම තියෙනවා. පරිසරයත් ලස්සනයි. අපි බලමු වෝක් එක යනකොට කොහොම වෙයිද කියලා. එහෙනම් යා කට්ටියත්. දැන් අපි පිටත් වුණා. කිව්ව විදිහට නම් සාමාන්‍යයෙන් කිලෝමීටර් අඩු දුරක් තමයි අපි මේ පාරේ යන්න. ඉතින් පාර නම් හොඳට තියෙනවා. පැත්තේ පොඩි පොඩි කඩ ටිකකුත් තියෙනවා. මෙතන මේ බෝඩ් එකක් දාලා තියෙනවා මේ විශේෂ දේවල් ටිකක් කියලා. ඩ්‍රින්ක්ස් ගන්න එපා කියලා තියෙනවා. මියුසික් කැමරා යන්න එපා, ජල මුල්දාශ ගන්න එපා, නානතොට බලන්න විතර නාන්න එපා. ඒ වගේ වෙඩි විස්තර ටිකක් මෙතන දාලා තියෙනවා. මෙතන තමයි එන්ට්‍රන්ස් එක. එන්ට්‍රන්ස් එක ගාව කාර් පාක් එක. එතන තමයි අපි දැන් ඉන්නේ. තව විශේෂ දෙයක් අපි හම්බුණා මේ මෙතන ගහලා තියෙනවා. ගිජුකම ගැන සහ සාමූහිකකම ගැන. අර මිනිහා පරිසරයේ කොටසක් වෙන්න ඕනේ කියන අදහස තමයි මේකේ දාලා තියෙන්නේ. හොඳ මේ අදහසක්. දැන් මෙතනින් වෝක් එක පටන් ගත්තා. මේ පාලෙන් එහාට ගියා තමයි ගේට් එක තියෙන්නේ. මෙතන මේ ලස්සන දොළ පාරක් තියෙනවා. පිළිඋඩුවෙක් ඇවිල්ලා ගියා. මෙතන නාන්නම ඕනේ තැනක්. මේ සාමාන්‍ය මීටර් 40ක වගේ පූල් එකක් තියෙනවා. ලොකු ඒරියා එකක් ආව වෙනවා. නාන්න අවශ්‍යම තැනක් මෙතන. මේ තියෙන එන්ට්‍රන්ස් ගේට් එක. දැන් ඕපන් කරලා තියෙන්නේ මේ අපේ කට්ටිය යනවා. අන්න ඕපන් ගේට් එක. මෙතන තමයි ටිකට් කවුන්ටර් එක. අපි දැන් ටිකට් ගන්න යන්නේ. මේ එන්න මේ ඉස්සරහට. දැන් අපිට මේක බලන්න පුළුවන් ස්ථාන තුනක් තියෙනවා කියනවා. මෙතනින් අපි අතුල් මෙතනින් ඇතුල් මේ මෙතන ඉස්සර අනාන්තත් කොළ මෙතනින් ගිහලා මේම ගිහලා. මේ දෙක බලලා මේක මේ දෙක තියෙන කිලෝමීටර් 2කමාරක්. ඒ දෙකකින් ගිහින් එන්න පුළුවන්. ඒකට ගයිඩ් අයිකෝන් මේ රුපියල් 900ක් ටිකට් එකක් 125ක්. ඊට පස්සේ ඕනනම් මේ දෙක බලලා මේ යෝධ නවත ගහකවට යන්න පුළුවන්. එතන කිලෝමීටර් 4ක්. ඒ තුනකින් වගේ ගිහින් එන්න පුළුවන්. ඒකට මේ ගයිඩ් එක ගන්නවා 1200ක්. ටිකට් එක නෑ ගන්න. කැමති එකක් කම්බලේ කන්දේ විදුශිකරය. උඩට කන්ද ඒ වෙන්න. මේ අර තුන්වෙනි ස්ථානට ගිහලා නාරංගස්සාල ඒක වතුර නැහැ මේ දවස්වල. වතුර නැහැ. නෑ. ඒකට කිලෝමීටර් තියෙනවා 7ක්. යන්නේ 14ක්. ඉතින් අපි දැන් යන්නේ යනවනම් 2:00යි 4යි 6:00ක් නේ. ඔව්. නෑ මේ ටික මෙහෙමයි දැන් මේ තුනම බලාගෙන පුළුවන් මෙතනට ගියාම. මේ 4ක් කිලෝමීටර් 4ක්. තමයි ගුහාවෙන් මණිකමලල්ලා ඉවදනවද. ඒක පැය 3ක ගමන. ඔව් පැය 3කින් එහෙම. පාලාකට වැස්සේ නැහැ. ඒ කන්න කූඩාලේ නැත්තම් කූඩාලෙන් මේක හරියට. දැන් මෙහෙර දවස් 15කින් විතර වැහැලා නැහැ. ඉතින් ඒක නිසා කූඩල්ලෝ නැහැ ඉලු. නැත්තම් සාමාන්‍යයෙන් කන්නේරිය කියලා කියන්නේ සෑහෙන කූඩල්ලෝ ඉන්න තැනක්. දියඇලි වල වතුරත් ටිකක් අඩුයි කියලා කියනවා.
නමසේ 89 වෙනකම් මේ ගස් කපල ඉවත් කරගත්ත වනාන්තරයක් මේක. ඉතලා රජයේ ආයතනයත් තුන්ලා සංස්ථාව කියලා. ඔව් තුනිලා සංස්ථාව. ආ මේකට මේ ගස් කපල මේක අරන් ගියා. හරි. ඒක 20ක් මේ ගස් කපුවා. ඒකේ ඒ කපන කාලේ මේක උඩ තමයි ඔෆිස් එකේම තිබුණේ. ඒක සාදාපු එක තමයි මේ තියෙන්නේ. හරි හරි. මේ 1969 තාම තාම නැහැ මොකක්වත් නැහැ. මේක ගාල්ල දිස්ත්‍රික්කයේ මාතර දිස්ත්‍රික්කයේ ඇතුළත යන වනාන්තරයේ පිටතට දෙන්නේ. මේක දෙනවා අක්කර 29000ක විශාල වනාන්තරයක්. සිංහරාජය ගාන මේ ඊළඟට පාතරට එක්කලා මේ වනාන්තරය මේක තමයි. මේක එක පැත්තක් කොහෙන් ගන්න සිංහරාජයට සම්බන්ධ වෙනවද? නෑ නෑ කලින් සිංහරාජයට එක මේක එකතු වෙලා තිබිලා තියෙන අර ගම්මාන බේවුනන් පස්සේ වනාන්තරය දෙපැත්තට බෙදිලා. නැද හරිය ගම්මාන හත්න ගන්න. ඔව් ඔව්. දැන් මේ සිංහරාජයේ ඒක නොයිඳුල් වනාන්තරනේ. ඒකට අපි කියන්නේ ප්‍රාථමික වනාන්තරය කියලා. මේවට කියන්නේ දෙතික වනාන්තරය. මේ දෙවෙනි පරි හදිස්සා කරගෙන. ඔව් ඒ කියන්නේ ආයෙ හිතවල එහෙම කරන්නේ. නෑ නෑ හිතවල සබාදකන් හැදිලානේ. ඔව්. පොසලයක් කියන්නේ ඉස්සර ඩයිනෝසරයෝ ගෙනදලා පැවැදෙන සතෙක්. තාම ලෝක ජීවිතයෙන් අතර ඉන්නේ මෙයයි කරපොත්තයි විතරයි. අනිත් සත්ත්ව ඔක්කොම නැති වෙලා. ඉස්සර මේකට පිහම ඉන්න වගේ එකක් තමයි දුන්නානේ. දැන් ඒව නැතුණාට කලිස්ස තාම ඉන්නේ. මෙයා මේ පොඩි මේකක් කරාම මේ පුම්බල වෙන්නන මේකට බය කරන්නේ. මේ පොඩි කලර් මේකක් කරනවා නේද? මෙයාත් අත තිබුක් කනවා. මෙයා ගෑනු සතා ගැටාවේ තිරින් සතා. ගෑනු සතාත් ඇති කිව්වා. උඩ ගැටඹු කටුස්සයි කියලා කියනවා. ඉංග්‍රීසියෙන් කියන්නේ හම්නෝත් ලිසට් කියලා. මේ වේවල් කියන්නේ වේවල් කියන්නේ වේවල් කොම් පොදුවේ ඔක්කොටම වේවල් කියලා කියන්නේ. මේක තමයි ඉස්කෝල ළමයින්ට වල පාවිච්චි කරගන්නේ. මේක ඊට වැඩි ලොකු වෙන්නේ නැහැ. අන්න එකක් දෙන්න ගායන්ට ගහන්න. මේ ඊට පස්සේ වේවල් වල පහක් තියෙනවා මේ වනාන්තරේ පහක් තියෙනවා. ඔක්කොම පොදුවේ කියන්නේ වේවල් කියලා. මෙයාට කියන්නේ කැංගරු කටුස් කැංගරු කියන්නේ කටුස්සේ කැංගරු ලිසට්. මෙයාට මෙහාට ඉඳලා අරහෙට පනින්න පුළුවන්. කැංගරු කටුස්සා. අයින් ඔබලන් උඩ. එයා ඉන්නේ ලංකාවේ විතරයි. ඊළඟ මේකනේ. ඔව් කටු. මොනවද ඒක කුඩු මිරිස්ස. මේක මේ ලෝකේ ඕනම ලලක් හැදෙන්නේ දකුණු පැත්තට. පෘථිවියේ තියෙන ගුරුත්වාකර්ෂණ බලයට එක දකුණට තමයි යන්නේ. දැන් අපි ගෙදර මල් ලලක් හිටුවොත් දකුණට යනවා. වමට ගියොත් බිමට වැටලා හැදෙන්නේ නැහැ. ලලක් යන්නේ දකුණු පැත්තට. බාණ්ඩනේ ශේතිර තියෙන හැටි ඕනම ගහක බලන්න දැන් යනකොට බලන්න මේ හැම ගහකම දකුණු පැත්තට තමයි යන්නේ. මේ වෙනිවැල් වල මල් මේ. මේවා තමයි ඇට හැදෙන්නේ. ඉතින් වෙනිවැල් මල්. දැන් මෙන්න මේ ගස් වල කියන්නේ පතුරයක් හදගෙන පතුරු තියෙන්නේ. ওই ගස් පොඩි හන්ද පතුරු පොඩි ලොකු ගස් වල පතුරු තියෙන ලොකු වල. ඔය ඇතුළේ තමයි දීමකුළුව ඉන්නේ. දීමකුළුව හුඟක් ඇක්ටිව් වෙන්නේ රැයට. දවල්ට හද නැතුව පතුරු අස්සට වෙලා ඉන්න. ඕකට දැන් අර පොඩි කුරුල්ලේ සමලයක් වань ටක් ගාලා අල්ල ගන්න. අල්ලගෙන අර පතුරු අස්සට ගිහලා කනවා. මේකේ මේ ගහ පොඩි හන්ද මේ පතුරු පොඩි. මේවල තමයි මේ යකහලු කියලා කියන්නේ දුම්මල කියලා જાතියක්. සාන්ති කර්ම වලට ගන්නේ මේවා තමයි පෙරෙන්නේ. අර ගැටේ පෙරලා තින්නේ. දුම්මල මේවා තමයි බෙරළිය කියලා ගෙඩි හදන්නේ. බෙරළිය කියලා ගෙඩි ගන්න ආහාරයට අපි මේ මහෝගනී මේකත් නේ හොඳ බරකොකු කියලා. තමයි පැතිවල බරකොකු කියලා. හන්දිය මාරු වලට හොඳ මේ විශ්වයේ ආරම්භය හැදෙච්ච පළවෙනි සාගය. මේක කියන්නේ පෝගනාටම් කියලා. පෝගනාටම් නේ. ඉස්සරම ලන්නේ පෝගනාටම්. ඊට පස්සේ සර්ජිනෙල්ලා. ඊට පස්සේ මර්කන්ට්‍රියා. ඊට පස්සේ මීමන සාගය. ඊට පස්සේ මඩු සාගය. එහෙම තමයි ලෝක ශාස්ත්‍රයක් තියෙනවා. මේක තමයි පෝගනාටම් මේක තමයි සර්ජිනෙල්ලා කියන්නේ. සර්ජිනෙල්ලක් තියෙනවා නේද? ඔව්. සර්ජිනෙල්ලා ශාකය විශ්වයේ ආරම්භයේ දෙවෙනියට වගේ හැදිච්ච එක. පෝගනාටම් කියන ශාකය නේ තියෙන්නේ. මේක විශ්ව ආරම්භයේ මුලින්ම හැදිච්ච ශාකය. මේ පිරිමි වෙලක්. වෙනිවෙල්. කොලේ දිගයි. ගැහණු වෙලක කොළ රවුම්. මෙදින ආරිද්ද කියන ගහ මේක ප්‍රබල රසායන ද්‍රව්‍යයක්. ඒ කියන්නේ කෘමිනාශකයක්. මේක මේ ගෙවල් ඇතුලේ තිබුණොත් එහෙම හුණෝ එහෙම බිමට වැටෙනවලු. මේ කැරපොත්තෝ වගේ පොඩි පොඩි සත්තු එක එකක් ඉතුරු වෙන්නේ නැහැලු ඔක්කොම යනවලු. මේ ගම්වල පාවිච්චි කරනවා කියලා කියන්නේ. බලන්න කොලේ කොහොමද බලමු. ආරිද්ද. නම් මොකද්ද කිව්වේ? කැකිරිවල. කැකිරිවල. දත් මුල් දිය වෙන එකට හොඳයි. ඔව් හොඳ ඖෂධයක්. ඕ මේ වනාන්තරේ හුඟා අද්බේ. මේ කියන්නේ මේ කොළේම නෙමෙයි. ඒ මල් ටිකට හම්බනවා.
අනික කර කහටයි. තේ වල තේ වතර හැදුවා වගේ. ඊට පස්සේ කටවුඩල් දැම්මා දෙතුන් ගමන. පොල් උන්න දැන් කපලා දැන් දරට දාන්න පුළුවන්. දැන් කපලා දැන් ලිපට දැම්මත් ටක් ගාලා ඇවිලිනවා කියලා කියන්නේ. පොල් උන්න. මේ මුල් වලට කියන්නේ කොයි ඉස්කෝලේ? මේ මුල් වලට නමක් තියෙනවනේ. අර ගයි මුල් වලට කියන්නේ කයිරු මුල් කියලා. කයිරු මුල් කියලා මේකට කියන්නේ මෙයා මේ මුල් හදාගන්නේ එකක් ගහ ශක්තිමත් කරගන්න අනිත් එක මේ පොළවෙන් ගන්න නයිට්‍රජන් ප්‍රමාණය වැඩි කරගන්න ඔය කළා දෙන්නේ. මේ අංකටුස්සෙද්ද? නෑ. බෝධිලි වෙන්නේ. ඔය බෝධිලි. නෑ දැක්ක නේද? මෙයා මේ හැවෑරලා ඉන්නේ මේ සුදු පාට වෙලා තියෙන්නේ. අන පොම්බන ටිකක් අන්න. එයා බය කරන් දැන් පොම්බන්නේ නෑ. මෙයා සුද්දොන්ට හරි වටිනවා හොඳේ. මෙයාගේ අර සියුම් කැමරාවල ගන්න පුළුවන් මේ මදුරෝ ඉන්න ඔළුවේ. දැන් තරම් මෙයාගේ නෑ. ඔය මදුරෝ ඉන්න ඔළුවේ නියමද පුළුවන්. සූම්තල ගන්න බෑ නයි ඔක දැන් නම් මදුරෝ පේන්නේ නෑ. නගර බන්නේ. එනකොට අපි ෂෝට් කට් එනකොට පේනවා. මෙයාගේ හැවෑරලා තියෙන්නේ නේ. ඇත්ත. දැන් කැලේදී මොකටද හරි පිහිකට හරි මේ කැපුණොත් මේ ටිකක් තල්ලල් කරලා තියලා බැඳනනම් ටග්ගල් ලේට් නව දෙනවා. තුවාල ඉක්මනට හොඳයි. මේක අධික කහටක් තියෙන. මොකද්ද නම ඒකේ? තපාස්සර බුලත්. බුලත් තපාස්සර බුලත්. කණමියා. මේ පැණි තියාගන්න බෑ හරියට. වතුර වෙනවා. දැන් මේ පැණන් අවුරුදු 50ක් වුණා තියාගන්න පුළුවන්. මේකෙම තියාගන්න. මේවා කෙමියක් හදන් තමයි යා ඕක කරන්නේ. ඔය දැන් මේ පල්ලෙහාටම හදනවා. අනේ. ඔව්. සමතර නමිනන් ගෙඩිය වගේම ආයිත් වෙනස් ඒ විදියටමයි තියෙන්නේ. එනවට කන්න බෑ. මේක ආයුර්වේද බෙහෙත් වලට ගන්න වමනියවනේ ඒකට එහෙම ගන්නවා. වමනේ යවන්න වගේනේ. කියන්නේ විසක් ඇවිලා ආවොත් එහෙම. බඹරවැල්නේ. ඔව්. මේක කියන්න පුළුවන් ඕනකට කියන මේ ගහ උඩට යන්න නැත්නම් ගස් බදල යන්න ඕනේ නෑනේ ඔය කියන්නේ. මේ වැල දිගේ යන්න පුළුවන් ඒතකොට. බඹර කපන්න. බඹරවැල්. අයියේ ඉරින්දිවැල් ඉස්සර මිස්සු ගම්වල මේ පොල් ගස් එහෙම ඇද්දි මේකේ සාමාන්‍යයෙන් 6 මාසයක් විතර මේකේ වළංගු කාලය තියෙනවා 6 මාසෙකින් විතර පස්සේ තමයි වැල දිරන්න බලන්න මේවෙන් තමයි ඉස්සර හරක් බඳින්න ගත්තේ ওই වැල අඹරලා මෙහෙම ගහකට දාලා ඇද්දාම මේක අර තියෙන දඟ ගතිය යනවා ඊට පස්සේ හරකට බෙල්ල දැම්මම සාමාන්‍යයෙන් අවුරුදු 2-3ක් වගේ තියෙනවා මේ හරක් නිතර මඩේනේ ඉන්නේ මඩේ ඉන්නේ ඔක වැල ශක්තිමත් මේ වෙනවා දිරන්නේ මේ කංකුණ්ඩ. ඔයාගේ තමයි පාද වලින් බලන කොච්චර ගොඩාක් රියයි. සුදු පාටයි එක. එයාත් මේ මොකක් හරි වෙන දෙයක් කාටරි ගුල වෙලා බිමට වැටෙනවනේ. ඊට පස්සේ ඔයා අර ආසනික් වගේ සසයන් ද්‍රව්‍යයක් යවනවා. කන්දා මු ඇවිල්ලා ලොකු හැකරල්ලෙක්. සාමාන්‍ය සෙන්ටිමීටර් 10ක් වගේ දිගයි. අර පේනවා ඉතින් ඒගොල්ලන් කකුල් හැසිරෙන හැටි. එයාගේ මෙන්න මෙතන පිටිපස්සේ මෙන්න මෙතන තියෙනවා නැට්ටක් වගේ එකක් මේ විදින්න පුළුවන් ඕන්ලාග. මේක ඇතුලෙන් තමයි අපිට යන්න තියෙන්නේ. මේ ගුහාවක් තියෙන මේ ගුහාව ඇතුලෙන් තමයි අපි යහපතට යන්න ඕනේ බලමු. පේන. දකුණු පැත්තට ගියාම අනගි මල ඇල්ල වෝටර්ෆෝල් එකක් තියෙනවා. මීටර් 300ක් වගේ තියෙන්නේ. ඊට පස්සේ අපි ඒක බලලා ආපහු ඇවිල්ලා ආපහු මේ පැත්තේ යෝධ නවද ගසට කිලෝමීටර් 2ක් තියෙන මේ පැත්තට යන්න හදන්නේ.
එතන පොඩි ගිමන් හදක් තියෙනවා. ඒක දැන් කැඩලා විඳලා ගිහිල්ලා පාරන හදපුවා. එතන ඉන්නවා බෝධිලිමගේ ගෑනු සතෙක් ටිකක්. හොයාගන්න දුර්ලභ අවස්ථාව. මේ උට හානියක් කරන්න આવොත් මෙන්න මේ විදිහට ගැට ගැහෙනවා. අපිට හම්බුණා ලොකු වෙනිවැලක්. මේ තියෙන බලන්න වෙනිවැල කොහොමද කියලා. මේ අපි වෙනිවැල් ගැට කියලා මෙන්න මේවා තමයි කඩෙන් ගන්න වෙනිවැල් ගැට. අපි දියල්ල ගාවට ආවා. ඒ දැන් තමයි දියල්ල ඉන්නේ. ඉතින් දෙපැත්තට කැඩිලා වතුර පාර ආවට මේක එකපාර ලොකු වතුර පාරක් ආවොත් දියල්ල කෙලින් මෙතනින් උඩහින් යනවා කියලා තමයි කියන්නේ. දැනට මේ හැලිට වතුර ටික දැන් මෙතනින් පටන් ගන්නවා උඩට නගින්න. අපි දැන් උඩට නගින්න හදන්නේ. දැන් කලින් වටෙන් බැස්සා. දැන් මෙතනින් උඩට උඩින් නගින්න හදන්නේ. පොඩි නැග්මක් තියෙන්නේ. මේක ඇවිල්ලා මේ වල් දූරියන් ගහක්. එනවා නේද මේ තියෙන ගෙඩි? ඔව් ඒක ලෙල්ලක්ද ගෙඩියක්ද? දෙල්ලක් අල්ලා බලන්න. ආ ලෙල්ලක්. අම්මෝ මාරම හයියනේ. සාමාන්‍ය දූරියන් එක වගේ නෙමෙයි මේක කටු හරි තියුණුයි ඔය. කන්නෙලියේ කුරුමිනියෝ. නේද? කළු පාටයි යා. අපි දැන් කිලෝමීටර් 2කමාරක් ඇවිල්ලා තියෙන මෙතනට. අපි දියල්ල බලන්න පල්ලෙහාට ගියා. ඔව් මෙතනින් පහළට ගියේ. දැන් මෙතනින් අපි තව කිලෝමීටර් 2ක් උඩහට යන්න තියෙනවා. ඔව්. නෑ වැඩි රන්නේ රොත්. පුදුම මේ පිරිසිදු වතුර. අරගොල්ලද වැලිග? නෑ වෙලිගොව ඉන්න පැත්තේ මෙතන බීම වැලි වල ඉන්නේ. හරි නෑ වැලි අල්ලගෙන ඉන්නේ. මෙන්න මෙතනින් පැනලා අර පැත්තට යන්න ඕනේ අර නවද ගහ බලන්න. මේ කොටෙන් එහා පැත්තට පැනලා යන්න ඕනේ. මේ පැත්තෙන් තමයි පාර තියෙන්නේ. අපි දැන් මේ යෝධ නවද ගස ගාව තමයි යන්නේ. මේ තියෙන්නේ එක. අතර මේක නම් මාරම ලොකු ගහක්. පොඩි කල අපෝන් තරම් තියෙනවා. ඔව හරි ඉක්මනට හැදෙනවල ගමේ LBC වගේ. මේකනේ. මේක තමයි බාඳුරා මල. ඔබයිලන්දේ කියලා හැම එකටම සින්දුවක් තියෙන්නේ හදන්න. මේක බාඳුරා ගොට්ට. මේක ගොට්ට. මේක තමයි මල්. ප්ලාස්ටික් මල් වගේ. මෙන්න මේක තමයි මල මේකේ. අපි දැන් බාඳුරා මල කියලා හිතන්නේ මේකනේ උනන්නේ මේක ගොට්ට. මල මේ තියෙන්නේ මල. අපි දැන් වටේ ඇවිල්ලා දැන් ආපහු යන්න පිටත් වුණා. ඒ අපි ආපු පාරෙම තමයි ආයේ යන්න තියෙන්නේ. අපි සාමාන්‍යයෙන් ඇවිල්ලා තියෙනවා කිලෝමීටර් 4ක් කිව්වට 5මාරක් විතර ඇවිල්ලා තියෙනවා. පැය 2.5මාරක් විතර ගිහින් තියෙනවා. දැන් අපි ඒ පාපු පාරෙම ආපහු
යන්න පිටත් වුණා. එන්ඩ් එකට ඇවිල්ලා තියෙන්නේ. මේ තියෙන්නේ මේ කනිර රක්ෂිත ඇතුල් වෙච්ච තැන. අපිට ගියා පැය කීයද 3මාරක්? ඔව් පැය 3ක් මාරක් වගේ ගියා. පැය 4ක් වගේ කිට්ටු වෙන්න ගියා. දියැල්ල 9මාරක් වගේ. ඔව් කිලෝමීටර් 9මාරක වගේ දුරක්. දැන් හොඳට මාන්සි දැන් පොඩක් නාලා මොනවා හරි කණ්ඩ යන්න ඕනේ. මේ බඩත් කිනි නාගන්න තියෙන ෂෝක් වතුර ටිකක් තියෙනවා. මේ දොළපාර ඔයගලන්ට පේනවා ඇති මේ. එතන පල්ලෙහාන් යනවා. මේ නාන්න ෂෝක් තැනක් තියෙනවා. මේ දිගටම නාන්න පුළුවන්. අපි දැන් නාගන්න කියලා හදන්නේ එහෙනම්. අපි මේ වගේ එපිසෝඩ් එකකින් ආයි හම්බෙමු. See you. Bye.